අපි ද නන් ෆිල්ම් එක බලද්දි මේක හුඟ හොර ඉමේජිනේෂන් එකක් කියලා හිතෙන. නම් මේ කතාවට ඇත්තටම පසුබිම් වුණේ අදටත් තියෙන තැනක් කියලා ඔයාලා දන්නවද? මේ ගොඩනැගිල්ල මුලින්ම ඉදි කළ තියෙන්නේ 13 වන සියවසේ රුමේනියාවේ කඳුකර ප්‍රදේශයේ. එදා මේක හදලා තියෙන්නේ රාජකීය ආරක්ෂාවට. යුද්ධ ආක්‍රමණ සහ සතුරන්ගේ රට ආරක්ෂා කරගන්න තමයි මේක ඒ කාලේ භාවිතා කරලා තියෙන්නේ. හැබැයි කාලයත් එක්ක යුද්ධ අඩු වෙලා ගියා. ඒ වුණාට මේ බිත්ති හිස්සුනේ නැහැ. ඊළඟට මේ තැන භාවිතා වෙන්නේ ආගමික සිද්ධාස්ථානයක් විදියට. කන්‍යාසූරියන් ඉඳලා ව්‍යාඥා කළ නිහතමානී ජීවිතයක් ගත කරපු කන්‍යාරාමයක් බවට මේකපත් වුණා. නමුත් මෙතනින් පස්සේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නවා. කන්‍යාසූරියන් කීප දෙනෙක් කියලා තියෙන්නේ රාත්‍රියේදී හිස් කොරිඩෝර වලින් පියවර හඬ, යාඥා කරන වචන වගේ හඬ, එක තැනකින් තවත් තැනට යන සෙවණැලි වගේ අద్భుත සිදුවීම් දැක්කා කියලා. ඒකට කිසිම විද්‍යාත්මක හේතුවක් හොයාගන්න බැරි වුණා. කාලයත් එක්ක මේ තැන පරීක්ෂා කරන්න ගියාට මේ වගේ අමුතු සිදුවීම් සිදුවෙන්න පටන් ගත්තා. සමහර අයට නිදාගන්න බැරි වීම, අමුතු සිහිනයන්, හිතේ අඳුරු බියක් වගේ දේවල් දැනෙන්න පටන් ගත්තා. ඒ නිසාම මේ ගොඩනැගිල්ල භාවිතයෙන් ඉවත් කරලා ශාපිත තැනක් කියන නාමයෙන් ජනප්‍රවාදයක් බවට පත් වෙලා ගියා. වසර ගණනාවකට පස්සේ මේ කතාව ආශ්‍රයෙන් ද නන් ෆිල්ම් එකේ වැලක් කියන චරිතය නිර්මාණය කරා. ඒ සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙවෙයි. නමුත් ඒකට ඉන්ස්පයර් වුණ බිය අත්දැකීම් කතා සම්පූර්ණයෙන්ම හීනයක්ද කියන ප්‍රශ්නය ඉතුරු වුණා. මේ ෆිල්ම් එකේ දේවල් සියල්ල ඇත්තක් කියලා කියන්න බෑ. නමුත් මේ කතාව හදලා තින්නේ ඇත්තටම තිබුණු තැන් ජනකතා සහ මිනිස් බිය පදනම් කරගෙන. ඉතින් ඒ ප්‍රශ්නයට උත්තරේ තවමත් මේ බිත්තිය ඇතුලේ වැලිලිලා තියෙනවා කියලා ඔයත් විශ්වාස කරනවද?